මෙතන මගේ තිබුණ ලොකු ගහක්. ඒ ගහේ මුල් ඔක්කොම පොළොවට කියන්නේ කොන්ක්‍රීට් එකක් තියෙන මම ඉන්නේ 4 වෙනි තට්ටුවේ මේ මගේ සිටි එකේ ගෙදර. ඉතින් මෙතනින් මුල් ගිහිල්ලා මේ ගහ මං මගේ ගමේ ගෙදරට අරන් ගියා ඒ ගහ. ඉතින් අරන් ගියාම මෙතන තුන ලී ඔක්කොම දිරලා මේ වගේ ලෑලි දිරලා. මම ගේ ලෑලි ගැලවුවා ඊයේ ප්‍රමාණයක්. දැන් අනිත් එක ගලවනවා. මෙතනට මම අලුතෙන් ලෑලි ගහන්න තමයි තියෙන්නේ මට. කරන්න වෙන්නේ මට ඒක තමයි. ඉතින් මගේ ආම්පන්නටි අරන් ආවා. බලමු කොහොමද මේක කරන්න කියලා මම ඔයාලට view එක පෙන්නන්නම්. මේ සිටි එකේ ගෙදර මම ගඟක් අයිනේ ඉන්නේ. මෙහෙත් ගොඩක් අද දිලා. පාර මෙතන හදනවා. මේක තමයි අධිකරණ සංකීර්ණ මේ පළාතේ තියෙන. මේ කොනෙම පේනවා මෙතන. ඒක තමයි ඒක නරකම ප්ලේස් එක මොකක්ද දන්නවද? බන්තනාගාරේ. මේක අධිකරණය. ඉතින් ඔන්න ඉතින් ඒ ඉස්සරහ තමයි මම ඉන්නේ ගඟයිනේ. මේ ඉන්නේ 4 වෙනි තට්ටුවේ. මෙන්න මේක තමයි මට කරන්න තියෙන වැඩ කොටස. මේ ඔක්කොම සුද්ධ කරලා ලෑලි ගලවලා අලුතෙන් ලෑලි ගහන්න තමයි මට තියෙන්නේ කරන්න. දැන් යන්නේ මම මගේ මැෂින් එක සෙට් කරගන්න. බැටරි දාගන්න ඕනේ. ඒකට අවශ්‍ය batu sih orang kayak mana lesi apa sih nama dari jadi orang pada apa maksud ආරක්ෂාවට මගේ අත් දෙකේ නැත්නම් මෙලිය වලගෙන යනවලට ස්පෙෂල් मध्ये මේ විදිහට තමයි ඕනෑනේ කරලා ගන්න හයි කරන්න පුළුවන්. ඒක තමයි ග්ලාස් එක දාගන්න ඕනේ මුලින්ම. සේෆ්ටි එකට ඇස් දෙක ආරක්ෂා කරන අත්‍යක ඒවලා සේෆ්ටි බස් සේෆ් ෂූස් දෙක ඒවත් වෙන වැඩ කරන්න ඕනේ. මේ මක්කරු නෙදෙන්න උඩ ස්පීල් එක ප්‍රශ්න තියෙනවා. නිසා සේෆ්ටි බස් මේ හැම දෙයකම වැඩ කරලා තියෙනවා. දැන් කලින් ගිහිල්ලා බලමු බලමු යයිද. යට දාපුල් ඉන්නේ සෙමිලා ඉඳලා දින්න කරනවා. ඉතින් මේක තමයි චේන්ජ් කරන්න මේ ලයිව් කරලා චේන්ජ් කරනවා. ඔයාලා හිතන්නේ මම මේ යුරෝපෙට ඇවිල්ලා කොක්ටේල් විතරක් හදනවා ට්‍රැවල් කරනවා ඒ වගේ නෙවෙයි. මේ අත් දෙකෙන් කරන වැඩ ගොඩක් කරනවා. නමුත් ඒව කරන්නේ පොඩ මේ ඒව කරාම අපේ මුදල් ඉතුරු කරගන්න පුළුවන්. මේක ලොකු ගාණක් කරනවා. තමන්ගේ වැඩ අනිත්යට වාල්තු වුණාන් පස්සේ ඒගොල්ලන් පෑ ගණන් වලට ගන්නෙ මේ ඔප්ෂන් ටික අරගෙන ඒක කරන මගේ දේවල් මම ගොඩක් කරගන්නවා. ඒක තමයි මම ඔයාලට පෙන්නන්නේ මේ යුරෝපේ ජීවිතේ කොහොමද මිනිස්සුෙක් වුණාම ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන මේ දේවල් කරන්න පුළුවන්. බැරි දේවල් නැහැ. බලමු මොනවද කරන්නේ. මේ එළියෙත් පොඩි අසද්දේ මොකද පාර හදනවා. අර මේ පාරෙන් තමයි ෂූට් එකක් කරන්න පුළුවන්. මේක හරහා බලපාන තමයි ඒ පාර හදනවා. ඒකේ සාරිය සද්දේ මගේ සද්දේ ඔක්කොමගේ සද්දේ තමයි වැඩ කරන්නේ. සද්දේ කොහොමද වැඩ කරන්න හොඳ බඩු තියෙන්න ඕනේ. ඒක තමයි මේවා කරන එක තනියම කරන්න ඕනේ හැමදේම.
මේ ගැලවුන්නේ නැහැ නේද? යට මේක නෑ. ගැලවුන්නේ නැහැ. මොකද මේ යට ගහපු ඉල්ලිය දිරලා තියෙන්නේ. ඉතින් මේක ලෑල්ලෙන් ඉන්නේ. ඒක සාමාන්‍ය හයිය ගැකුළු දිලා. ඉතින් හයිය ලකුණු දිරලා කන්න පුළුවන්. ඔක්කොම දැල් දිගම මෙතන ගලවන්න ඕනේ. ගලවුවන් පස්සේ මේ ඔක්කොම සුද්ධ කරලා මේවා දිරලා දෙන්න ඕනේ. මේ යනවා. මේ ඔක්කොම සුද්ධ කරලා මේ ටික මයින් කරලා යන්නද ලී දාලා ඉන්න උඩින් දැල් දාලා හයි කරන්න වල දෙන්න. ඕක තමයි මගේ මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් මම හිමින් මට ටයිම් තියෙන ලාවට මගේ වෙලාවත් අරගෙන කරනවා. ගොඩක් සීතලයි එළියේ. මේ රාවුදී මට මොකක්ද මේ මුල් පාට හස්තුනට ගොඩක් සීතලයි. සීතල කියලා නැති මේ වැඩ කරන්න ඕනේ. මම ආඩු දවස මම ඉතින් යෝගේ දේවල් කරනවා. අද මේක කරන්න නෑ මම මේක කරන්න බෑ මට එහෙම. මම ලෑලි ගන්න ඕනේ. ඒක මම ඕඩර් එකක් දැම්මා මැනලා කරලා ඒගොල්ලන් පොඩි ලෝරි කරන ඉඳලා කියලා ලෑලි ටික ඒ වගේ නාමස්තේ මේ සුද්ධ කරලා දැන් ක්ලික් කරගන්න ඕනේ වැඩි කරගන්න. හොඳ පරිදි සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩි කරන්නේ. දැන් යන්නේ මුල් අදිර. ඔබ තමයි ගෲප් ලයිව් එකේදී එකවත්ත තමන් වෙන තමන් කරගන්න ඕනේ. මේක සවුත් මාගේ ස්පෙෂල්ම මයි ගාඩන් පීජ ගත්තා. ගාඩන් එක ගත්තා ගස් වෙන කපන්න. මොකද මේක මුල් කියන උඩන්නේ. මුල් දිග දිග තමයි. අපන් කපලා ඉතින් වෙනවා මුල් දිග. ඉතින් මගේ ලස්සන ගහක් තියෙනවා. ඒක කොට එකක් හරි දාන්නම් ඔයාලට බලන්න. ඒක කොම්ප්ලීට් එක්සම් නමුත් මේක කොහොමද අයින් කරලා සිද්ධ කරන්න ඕනේ. තමන් කරගන්න ඕනේ මේ. ඒක පොඩ්ඩක් මේ මැෂින් වලින් වැඩ කරන්න අරවා මේවා කරන්න පොඩ්ඩක් මනින්න ගෑදී කොච්චරක් යනවද ඒ ඔක්කොම හරියට ඕඩර් එක දාන්න ඕනේ. ඉතින් ටිකක් හිතනවා දේවල් මේක ලේසි දෙයක් නෙවෙයි. ලේසි දෙයක් බැරි දේවල් මේ ලෝකේ නැහැ. ඕන කෙනෙක් දැන් පුරුදු වෙන්න පුළුවන්. ඉතින් පුරුදු වෙලා ඒ වැඩ ඒකට ආසාවක් තියෙනවා මොකද පුරුදුලා කරන්න පුළුවන්. මම කරන්නේ මගේ බුදල් අපතේ යවන්න ඕනේ නැහැ. තමන්ටත් ඒක හෙන තමන්ට වැඩක් තමන් වැඩක් කරගන්න පුළුවන් කියලා තමන්ට ඒක දැනනකොට ඒක අමුතුම පිළින්නේ ඒක වැඩ කරන කට්ටිය දන්නවා. මම නම් හරියම ආසයි එහෙම කරන්න. මගේ ඉලෙක්ට්‍රික් බෝඩ් කරනවත් මගේ මේ වගේ දෙයක් නුවත් මම තනියම කරන්න ඒවා. ඒක අමුතුම හොබි එකක් මගේ. මම කිසිම දෙයක් අවගෙනත් කියලා යක් තියෙන කම් බලන්න නෑ. එහෙම ගියාම මට හරි ස්ට්‍රෙස් එකකට මම ඉතින් මගේ මේ දේවල් මම තනියම පුරුදු වෙලා මම ඒවට පොඩි ලුකු වාරක් විතර කරලා මේ මැෂින් එකක් ඒවා ලුකු වරන්නවා. ඉතින් මේක මැෂින් වල ගන්නවා. මේ බ්‍රෑන්ඩ් එකම මේක සුසුස් ලංකේ හදන්නේ. ඒ වගේ දේවල් වලට විදම කරාට ප්‍රශ්නයක් නැහැ. Tamanට එන ගොඩක් සතුටක් තියෙනවා මම විතර. Tamanට කරගන්න පුළුවන් කියලා. ඒක ආවොත් වෙනකම් බඩු බාස් වෙනකම් ඉලෙක්ට්‍රික් බාස් වෙනකම් අපි බලන් ඉන්නේ නැහැ. මම බලන් ඉන්නේ නැහැ. මගේ වැඩ මම කරනවා. ඒක තමයි මගේ හැටි. කාරත් මේ අනේ මගේ වැඩ කළේ ඉතින් ඒව නෑ. මම දන්නව මට කරන්න පුළුවන් දෙයක්දී. මේ පණ ගන්න මේක. අපදාම් බලන්න මම ඇවිදින ඒවා කොක්ටේල් හදන ඒවා අරවා වේවනේ. මේ වගේ දේවල් මම කරනවා මේ මුල් වැඩේ නේ මම ගොඩක් ඉදි කරන නිසා මම වෙනනම් වාරේ. මම ලං කරලා පෙන්නන්නම්. ඇත්තටම වෙලා තියෙන මේ විදිහ තමයි හරියට මගේ ඉතින් හකුවෙන් පෙන්න දෙන්න තමයි හරියට මගේ ගහතුමුනේ මේ බල්කනි එකේ. තව මේ වගේ මේ තියෙන පෙන්නන්නේ මේ වගේ ඒවා තිබුණා. ඒක මම අරන් ගියා මගේ කන්දේ ගමේ ගෙදරට. ඉතින් මේක දැන් මේ පොළව මම වර වෙන මේ තාර සීට් එකේ මේ ඔක්කොම දිරලා තියෙන්නේ. ඒවා ඔක්කොම
ගන්න පුළුවන් ඒවා අරගෙන මේ මුල් මේ තියෙන මුල් ගිහිල්ලා මේ මුල් අයින් කරලා මේ මුල් නිසා තමයි දි รา පත් කරලා තියෙන්නේ මේවා. ඉතින් ගහක් විතර ඒක දි รา පත් කරනවා. ඉතින් මේක මෙතන යට තියන්නේ කොන්ක්‍රීට් එක. ඉතින් මම ඒවත් ආරක්ෂා කරනවා. මේ ලෑලි ටික මේ ඔක්කොම සෙට් එකම ඔක්කොම උස්සලා බලන්න මේ ටික ගලවලා ආයෙත් හයි කරන්න ඕනේ. මෙන්න මේ යට දාපු ලෑලි තමයි මේවා දිරලා තියෙන්නේ. මේවා මේ මේක නේද වාට මේ ඔක්කොම දිරලා තින්නේ. මේවට අලුතෙන් දාන්න ඕනේ. මේ කෑලි ඔක්කොම ටික දාලා ඔය තමයි වැඩ කටයුතු ටික කරන්න තියෙන්නේ. තව තියෙනවා කරන්න ඉතින් ලේසි නෑ. ඒකම ලස්සන ලොකේෂන් එකක් පෙන්වන්න නම් මගේ සිටියේ උඩ. ඔන්න දැන් ඉතින් මගේ බල්කනි එක තියෙන විදිය දැන් මේ පොළවේදී වෙච්ච දිරපු ලී ලෑලි ඔක්කොම ටික අයින් කරලා සුද්ධ කරලා පිහිදලා කොම කරලා තින්නේ. දැන් ඉතින් මේක කාපට් එකක් ඉදින්නේ. ඉතින් කාපට් එක මේ එකක් නම් මෙතන දිරලා ඔක්කොම දිනේ මේක හති පිට ගන්න මේ මෙතන. ඉතින් තව මේ ලී දිරපුව දිනවා මේ ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මේ දිරපුව ඔක්කොම අයින් කරලා තවත් අලුතෙන් මල් ලී ඕඩර් කරලා තියෙන්නේ. ලෑලි ඔක්කොම ටික ඉතින් මෙන්න මේ විදිහ තමයි මේ පරණ ලෑලි ටික මගේ මේවා මේ පරණම ඒවා කරන්නේ මම දැන් පෙන්නන ඒවා ඉතින් මේ ටික මං කපලා ගන්නවා අවන් එකට දාන්න. ඒ කියන්නේ මේ රස්නේ සීතල කාලේට රසවත් කරන්න දර විදියට. ඉතින් දැන් මගේ වැඩ කොටස මුල් කොටස ඉවරයි. දැන් යනවාම මේ හાર્ඩ්වෙයාර් ෂොප් එකට මට අවශ්‍ය බඩු ටික මම ලියාගෙන තියෙන්නේ. ඒ ටික බඩු ගන්න ඕන වගේ දෙයක් තමයි ඉතින් කරේ. එනවා ලොකු වෙන හතුරුනේ බල්කනි එක මගේ තට්ටු 4ක් උඩ 4 වෙනි තට්ටුවේ මේ තියෙන්නේ. මම ඔයාලට ඉතින් මේ පොඩ්ඩක් මාත් වෙන්නන්න. ඉතින් ඔන්න මේ ක්ලාස් දෙක ගැන කියන්න ඕනේ. මොකද අපි වැඩක් කරනකොට අනිවාර්යෙන් සේෆ්ටි ෆස්ට් වෙන්න ඕනේ. ඔය ලී කැලි හරියන හැරෙල්ල වදිනකොට මම ඉතින් ග්ලාස් ටැප් පාවිච්චි කරනවා, ග්ලව්ස් ටැප් පාවිච්චි කරනවා, ඒ සේෆ්ටි ෂූස් ඒ දේවල් අනිවාර්යෙන් දාගෙන ඕන අපි වැඩ කරන්න. මොකද මේ ඉන්ෂුරන්ස් වලින් ගෙවනවට නෙවෙයි තමන්ගේ ආරක්ෂාවට මුලින් තමන්ට ආරක්ෂාවක් තියෙන ආකාරයට වැඩ කරන්න ඕනේ. අංක එක තමන් රැකෙන එක. ඉතින් මගේ වැඩ ටික ඉවරයි. දැන් ඊළඟ ටික තමයි ලෑලි හයි කරන එක. ඒකත් කරනවා. එහෙනම් ඒකත් බලමු පයිසාරයෙන් බලමු විදියට එන. දැන් මේ 3 වෙනි තත්ත්වෙ ලෑලි ටික බොහොම අමාරුවෙන් මම උඩට අරන් ආවා. දැන් මේ උඩට ගන්න ඕනේ. දැන් මම මේ ලී ඔක්කොම කපාගෙන පොළවට ලී හයි කරලා තියෙන්නේ. මේව නම් හොඳට හයි කරා. දැන් මේ උඩ තමයි අලුත් ලෑලි ගහන්නේ. මේ ඔක්කොම මැස්මන් කරලා හොඳට බල්ලා කරලා තමයි දැන් මැනලා තමයි හයි. මම ලී හයි කරේ. දැන් තව මොන ලී දෙයක් තියෙනවා හයි කරන්න. ඉතින් ඔක්කොම වලට මම පෙන්නේ නැහැ. මේ ඉතලා ඉන්නේ මම පෙන්නන්න කොහොමද ඉන්නේ පෙන්නන්න අගහන්න කොහොමද අල්ලගන්න ඕනේ. මේක ඕන සිමින් වල කොන්ක්‍රීට් එක උනත් එන හයි කරන්න පුළුවන් මැෂින් එක. අනික මේ අන්තිම එක හයි කරන්නේ. ලෑලි ටික කපලා හරියට මේ පොඩ්ඩක් කෙලින්ම නෑ හොඳට ඇඩ්ජස්ට් කරලා මේව කරලා ලෑලි ටික කපන්න ඕනේ. දැන් අනිත් ටික දැන් ඒවා පොළ දාන විදිහට දාලා ඉවරයි. දැන් අවසන් වලට කඩු දෙනවා තමයි ඉතින් කරන්නේ. දැන් මගේ අන්තිම ලෑල්ල කපන්නේ ඔක්කොම ලෑලි දාලා ඉවරයි. එනහයි කරන්න තියෙනවා ලෑල්ල කපන්න තියෙනවා. මේ අන්තිම ලෑල්ල කපන්නේ මේ බලන්න ලෑලි දාලා තින්නේ
වැඩ තමයි ඉතින්. එයා තමයි සුපිරි වැඩ. Abu gading di rakin. Ini film apa sih? Lali ඔක්කොම කපලා හයි කරලා දැන් මේ ලෑල්ලක් තියෙන කපුවක හයි කරන්න. දැන් මේවට ඔක්කොම දිගට යන දාන්න ඕනේ. එක එක යන දාලා මැසිමන්ට් එක අරන් ගියා. ලේසි නෑ වැඩේ. මම තියෙනවා මට ඉතින් මේ දාන්න යන්නේ මගේ අන්තිම නේ ඉතින් මගේ වැඩ ටික ඉවරයි. අද ලෑබ් එක හෙව්වා. ඉතින් බාගන් තියෙන්නේ දැන් බලු ටික අස්පස් ගන්න. ලේසි නෑ. ඒකමනේ. ඔයාලා හිතන්නේ මම ට්‍රැවලින් කර ඉන්න විතර නෑ. ඉන්ජොයි වැඩක් කරනවා. මහන්සි තමයි අද මම හිතනවා. හිතන්න ඕනේ, මනින්න ඕනේ, කපන්න ඕනේ. වැඩ ඔක්කොම ඉවරයි. එහෙනම් හැමෝටම ciao, bye bye.